වයි හැන්දෑව නිකයත් එක්ක දිල් අපි සාමාන්‍යයෙන් වැඩට යන මුල්ම දවසේ බොහෝම වැදගත් විදිහට තීන හොඳම ඇඳුම ඇඳගෙන රැවුල් කොන්්ඩෙ කපාගෙනනේ වැඩට යන්නේ මාත් එහෙමයි නික්කයේ රැවුල කපනවා නෑ තියෙන වැදගත්ම ඇඳුම ඇඳගෙන තමයි ඉස්සෙල්ලාම වැඩට යන්නේ. වදන්නද මම මේ ආවෙත් වැදගත්ම ඇඳුම ඇඳගෙන ඉස්සෙල්ලාම. මොකද්ද? මම ළමා සාරිය ඇඳලානේ ආවේ. ඒකනේ මම වයි හන්දෑවට දැම්මේ. හරි. මේ දැන් මේ ඔය ඉස්සෙල්ලාම වැඩට යන්නේ හොඳම ඇඳුම ඇඳගෙන වගේම හරිම සතුටෙන්. පහුගිය දවසක ඇමරිකාවේ ඌටා ප්‍රාන්තයේ නිවුස් රිපෝටර් කෙනෙක් මුලින්ම වැඩට ගිහිල්ලා තියෙන්නේ ළමා සාරිය ඇඳගෙන. නෑ යෝතියෝ ළමා සාරිය අඳිනවද ඇමරිකාවේ මිනිස්සු? එතකොට දහම් පාසල ඇඳ යන්නේ මොනවද? පිස්සුද? ලංකාව වගේ බෞද්ධ රටවල් වල තමයි ඒ වගේ හොඳ දේවල් තියෙන්නේ. ඇමරිකාව වගේ රටවල් වල ඒ වගේ දේවල් නෑ. ඉතින් මෙයා රිපෝටර් කෙනෙක් විදිහට මුලින්ම පත්වීම අරගෙන නඩුවක් රිපෝට් කරන්න තමයි උසාවියට ඉස්සෙල්ලාම මෙයා වැඩට ගිහිල්ලා තියෙන්නේ. මෙයා එදා ඇඳගෙන ගිහිල්ලා තියෙන්නේ ස්ලීව්ලස් බ්ලවුස් එකක්. ඉතින් අපිට මොකෝ අපිට පාන්ද? නෑ දැන් ඒක නෙමේ නිවුස් එක. මෙයා මුල්ම දවසේ මේ බ්ලවුස් එකත් ඇඳගෙන උසාවියේ වාඩි වෙලා ඉන්නකොට නඩුකාරතුමා මෙයාව දැකපු ගමන් කියලා තියෙනවා කරුණා කරලා උසාවියෙන් එළියට යන්න කියලා. ඊමකෝ සාමාන්‍යයෙන් දිල් ඔය උසාවිය කියලා කියන්නේ නඩු තීන්දුව දෙන හරි උත්තරීතර තැනක් විදිහට මිනිස්සු සලකන්නේ. ඉතින් ඒ වගේ තැනකට යද්දී අපි සාමාන්‍යයෙන් බොහොම වැදගත් විදිහට තමයි ඇඳගෙන යන්නේ. ස්ලීව්ලස් බ්ලවුස් කියලා කියන්නේ දිල් සාමාන්‍යයෙන් ඔය අත් කපපු හැට්ටවලටනේ. අනේ අම්මෝ මූ දන්න දේවල්. නැද්ද? හරි උඹ කියහන්කෝ ඉතින්. කොහොම හරි ඉතින් මේ හේතුව නිසා තමයි නඩුකාරතුමා මෙයා ඉස්සෙල්ලාම වැඩට ගිය දවසේ එළියට දාලා තියෙන්නේ. නෑ ඕම් බලන්නකො නික්කයි 60ක් කරපු දෙයක්. ඒක තමයි මම මේ කල්පනා කරන්නේ. ඒ ළමයා ඉතින් අර ඉස්සෙල්ලාම වැඩට ගියපු දවස් නිසා සෑහෙන්න ඩිසපොයින්ට් වුණා කියලා තමයි ආරංචි වෙන්නේ. නික්කයි දැන් ඔය ළමයා නඩුකාරතුමාට කියපු සින්දුව මන් දන්නවනේ. මොන ළමයාද? දැන් ඔය ස්ලීව්ලස් එකක් අඳන් ආපු එක්කන. මොකද සින්දුව? කියන්නද මං? මගේ කොණ්ඩේ නැතත් ඉන ගාවට 70ක් නොතිබුණාට හැදිච්චකම තාම තියෙනවා. කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට උසාවියේ ඉඳගත්තට හැදිච්චකම තාම තියෙනවා. නවත්තකන්න ඔය සින්දු කියන්න පුළුවන්ද උසාවියේ ගිහිල්ලා?